මේ කවි ටික නම් හැමෝම අහන්න ඕන. වෙන වැඩ ඔක්කොම පැත්තක දාලා මේ කවි ටික අහන්න ඕන. ඒ දන්නවද එහෙම කියන්නේ? ඒ කවි අහන්නේ කවි කියන්නේ එතන තාමත් මතක තියෙන නිසා. ඒ කියන්නේ මුල මතක නැති වුණොත් අපිට ඉස්සරහට යන්න බෑනේ නේද? ඒ නිසා අපි මේ වෙලාවේ මතක් කරන හැමදාම කවි වань ඉවර වෙලා අම්මයි තාත්තයි. සමහර විට තමන්ගේ අම්මා තාත්තා ජීවිතුන් අතර ඉන්න පුළුවන්. සමහර වෙලාවට ජීවිතුන් අතර වැඩි වෙන්න පුළුවන්. කමක් නෑ. ජීවිතුන් අතර ඉන්නවා නම් අම්මගේ තාත්තගේ ගුණ කියනකොට හැම කවියක් අවසානයේම අම්මා තාත්තා දැස් පියාගෙන සිහිපත් කරන සාදුකාර දෙක පින් අනුමෝදන් කරන්නේ. අනේ මිය ගිහිල්ලා ඉන්නවා නම් ඒ ගුණ මතක් කරලා ආදරණීය අම්මට අප්පච්චිට මේ පින් ලැබේවා නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාව හැමෝගෙම හිතේ තියාගෙන අපි අම්මගේ තාත්තගේ ගුණ ශ්‍රවණය කරනවා. හැමෝම තමන්ගේ දැස් දෙක නල්ලමත් තබාගෙන දැස් පියාගෙන මේ කවි පද ශ්‍රවණය කරනවා. අම්මා තාත්තා යන උත්තම දෙපළ අපගේ ජීවිතේ කළ දෙන්නට සඵල පුරු කර දෙමින් එවතුම් පැවතුම් සරල මව්පිය සෙනෙහසයි දිවි ගම ලක හබල ඊන ආරන් පාට පිරුණ මාව සොයන් ඔයා ඇවිදිලා රෝස කැලින් මලක් කිරුවේ දයා අප්පච්චිගේ ආදරේට ලැබුණු මැණික ඔයා මතකද මම නැරෙව්වාම කුකුලේ නින්ද ගියා ජීවිතයේ අඳුරෙන්නේ පන්තරොව අම්මා අඳුරු වලා එළිය කරන සුබුන් සාදයි අම්මා සෙනෙහස නම් නෞකාවේ රුවලෙන් බයි අම්මා මෙතේ බුදුන් පාමුලදී සැනසෙනවා අම්මා දිවායිනිය විඩා බරයි පුතේ කුස රාත්‍රියට නින්දක් නැහැ සැකය සැලී කුස පුතාගේ දොල දුකට තමයි කැවි කැම රස පුතේ පුදුම කාලයක් ගෙවිච්ච ආස මාස වටින මැණික් මුතු පරදායි
තමයි මාගේ පුතු දරුවන්ගේ මතු දියුණුව ලැබුවේ පියතුමා සීත ගඟුල මෙන් දිවියට සිසිල දුන්නේ පියා කිසිම විටක නැති බැරිකම් නොපෙන්නුවේ පියා මෙතේ බුදුන් පාමුලදී සැනසෙනවා පියා දුක් කරදර මැදින් ජීවන කතාවේ අපපත්චිගේ ලය මඩලම සිනාවේ සනටත් සිසිල ඉර එළියයි ගෙනාවේ පියවරු සිටින ගෙපැලම වාසනාවේ දාඩිය ගලත් දීගත තෙත් වන ලෙසට දැඩි දුක් විඳී මව හා අප සුරැකුමට මගේ පින් බර පියා නෙමි මතු දින ඔබට යහපත් පුතෙක් වෙමි සවි බල ගෙන ගතට පුරට වලනයට හැම විට සිටි පියාණෙනි දිවරෑ මුරට හිටියෙත් නැති දයාවෙනි දුක් නිමක් නැත දුක් නැත සිනාසුනි නිවැඩින් නිවේවා ආදර පියාණෙනි දොළොස් මහේ පාරක් සේ මගේ අම්මා ඉරට හඳට පෙර පිබිදී මගේ අම්මා දරුවන් නලව වාකී පෙව්වම්මා නිවන් දකිවා මගේ ආදර අම්මා සාදුකාරයක් දෙන්න අපි නැවතත් අපිට අකුරු කියා දුන්න යහපත් මාර්ගයේ පෙන්වා දුන්න අපේ ගුරුවරුන්ටත් වැඩිහිටියන්ටත් මේ පින්කමේ පුණ්‍ය ශක්තිය ලැබේවා මතු නිවනින් සැනසේවා කියලා ගුරු දෙවියන්ට සාදුකාරයක් දීලා පින්කමේ යොමු කෙරුමට දහමට අවදාන
උදෙනි මේ ආසිරි කුසලාය මේ සමිතියේ බාන අද අවසානය හිමේවා සෑමටම නිර්වාණය අත්මේවා සෑමටම නිර්වාණය මේ පරිසරය පින්වත අද හරි එළියයි මේ හැම දිනම බණ ඇසුවා හරිම අගේ ඇසුදම් පද පින්වත සත අට පැතිරෙයි ඔබේ සමීපියත් අද දෙවුරම් වෙහෙර වගේ බත්ගම්පල ඔබේ ලස්සන පුරවරට බොහෝ දුර ඉඳන් වැඩියා බණ කියන්නට බණ ඇසු පින්වතුන් හැදුනට බලන්නට නැවතත් වඩිනවා ඔබේ ලස්සන ගමට එපා